ස්වාමීන් වහන්සේ මේ ඊළඟ ප්‍රශ්නේ අපි සෝතාපන්න ඵලයට පත් වෙනවා සතර පායෙන් නිදහස් වෙනවා. ඔය සතර පාය කියන එක පොඩ පැහැදිලි කරනවා මට. ඔය එතකොට සතර අපාය, නිරය, තිරිසන් අපාය, අක්කන සූත්‍රයේ තියෙනවා භූත අපාය, බේත අපාය. අක්කන සූත්‍රය තමයි. තිරිසන් අපාය, භූත අපාය, බේත අපාය. එතකොට මොකක්ද අසුර නිකාය කියලා එකක් තියෙනවා. ඒව මේ පස්සේ සාහිත්‍යක හරුව අසුර නිකාය, අර නිකාය මේ ඒව පස්සේ හදාගත්තු බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ත්‍රිපිටකේ නෑ. ඔව් අක්කන සූත්‍රය තමයි ඒවා පැහැදිලි කරන්නේ. අක්කන සූත්‍රයේ තමයි හතර අපාය පැහැදිලිවම තියෙන තැන. හරි පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ